ඔන්න ඉතින් අද දවසේ අපි ඇවිල්ලා තියෙන්නේ කවුරුත් දන්න කිරළව නිසල අරණට. නිසල අරණ තුල අලුතින් ඉදි වෙන ශාක්‍යමුනි මහා සෑය හදන්න උදව් කරන්නයි ඇවිල්ලා ඉන්නේ. අන්න අර ඈතින් පේන කඳු මුදුනේ තමයි මෙන්න මේ ලස්සන ශාක්‍යමුනි මහා සෑය ඉදි කරන්න හදන්නේ. ශාක්‍යමුනි මහා සෑය හදන්න ලොකු ශ්‍රමදායකත්වයක් ඕනි කරලා තිබෙනවා. මොකද කඳ මුදුනට ඒ අවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන යන්න හරිහැටි පාරක් නැහැ. ඒක නිසා මේ කට්ටිය මේ කරන්නේ පුංචි පුංචි බෑග් වලට මෙටල් පුරවලා ඒව උඩට අරයි යන්න තමයි හදන්නේ. දැන් චෛත්‍ය හදන්න බේස්මන්ට් කරලා ඉවරයි. පස් පුරවලා දැන් අද දවසේ අපට කරන්න තියෙන්නේ ඒ පස් පුරෝපක උඩ කොන්ක්‍රීට් එකක් දාන්න තමයි. නායක ස්වාමීන් වහන්සේ කියපු විදිහට අද දවසේ කටයුත්ත ඒක තමයි තියෙන්නේ. අපේ මේ පින්වන්ත සෙට් එක හදන්නේ කොහොම හරි අද දවසේ මේ කොන්ක්‍රීට් එක දාන්න උදව් කරන්න. ඉතින් බොහොම වෙහෙසකර කටයුත්තක්. මේ තමයි උඳුරව දකුණ එක්සත් අවමංගල්‍ය ආධාර සමිතියේ සමාජික මහත්ම මහත්මීන් පොදු වැඩ කටයුතු වලදී ප්‍රධාන තැනක් අරගෙන වැඩ කරන උඳුරව දකුණ එක්සත් අවමංගල්‍ය ආධාර සමිතියේ අපේ පින්වන්ත සමාජික මහත්ම මහත්මීන් හරිම සතුටින් මේ පුණ්‍ය කර්මය සඳහා සහභාගී වෙලා තියෙන්නේ. උදෙම වැඩේ පටන් ගත්තට මොකද දන්නේම නැතුව දවල් වෙලා ඉර මුදුන් වෙන ගමන් තියෙන්නේ. අපේ කට්ටිය කොහොම හරි බලන්නේ කොන්ක්‍රීට් එක දාන්න කලින් ගල් ටිකයි වැලි ටිකයි උඩට ඇද ගන්න. ඉතින් අපි බලමු අපිට අද මොකද්ද කරන්න තියෙන කොන්ක්‍රීට් එක කොහොමද දාන්න තියෙන්නේ කියලා. ඉතින් අපේ කට්ටිය වැඩ බරටම මෙන්න මේ කොටස පුරවන්න තමයි තියෙන්නේ කොන්ක්‍රීට් වලින්. චෛත්‍ය හදන්න කලින් අනිවාර්යයෙන් මේ කොන්ක්‍රීට් කොටස අපි දාන්න ඕනේ. වෙලාව උදේ 11:00ක් වුණා. තේ බොන්න හදනකොට අල්ලපු ගමේ කට්ටිය ශ්‍රමදානට සහභාගී වෙන කට්ටියට තේ වෙලාවට දෙන්න කිරිබතුයි ලුණු මිරිසුයි හදන් ඇවිල්ලා තිබ්බා. හරිම රසයි. ඒ කට්ටියත් සංග්‍රහ කරලා මේ පුණ්‍ය කර්මයේ කොටස් කරු වුණා. ඉතින් තේ බොන්න ලොකු වෙලාවක් ගන්නේ නැතුව අපි ඉක්මනටම ආයෙත් කොන්ක්‍රීට් එක දාන්න සෙට් වුණා. කවුරුත් එකා වගේ මේ වැඩේ ඉවර කරන්න පුදුම උත්සාහයක් ගත්තේ. ලොකු මහන්සියක් වුණා. ඒ පුණ්‍ය කර්මයම මේ කට්ටියට ඇති නිවන් දකින්න. බලන්නකො කට්ටිය කොච්චර මහන්සි වෙලා උනන්දුවෙන් මේ වැඩේ කරන්න හදනවද කියලා. ශාක්‍යමුනි මහා සෑය මේ කඳු මුදුනේ ඉදුණයින් පස්සේ මාරම ලස්සනක් තියෙන්නේ. ගමට ප්‍රදේශයට ආශිර්වාදයක් වෙයි. ඔන්න දැන් කොන්ක්‍රීට් එකේ අවසාන කොටසට අපි ඇවිල්ලා ඉන්නේ. අවුව කොච්චර සැර වුණත් ඒ සැර අපිට දැනුන්නේ නැත්තේ මේ කට්ටියගේ තිබ්බ බුද්ධාලම්බන ප්‍රීතිය නිසා වෙන්නේ. වැඩේ ඉවර කරලා නායක ස්වාමීන් වහන්සේ හම්බෙලා වැඳ නමස්කාර කරලා අපි ආශිර්වාද ගත්තා. ඉතින් අවසාන වශයෙන් ඔය කට්ටියටත් ආරාධනා කරනවා මේ ශාක්‍යමුනි මහා සෑය හදන්න උදව් වෙලා මේකේ කොටස් කරුවෙක් වෙලා පින් රැස් කරගන්න කියලා. හැමෝටම බුදු සරණයි.